එකමුදු බවක් නැති රැකියාව විරහිත උපාධාන පිරිසක් 2025 වෙනිදා ඉන්නවා කියලා තමයි 2025 ඉන්න උපාධාරීන්ව චෝදනා කරන්නේ. කෙසේ වෙතත් 2025 වෙනකොට ඉන්න රැකියාව විරහිත උපාධාන කියලා කියන්නේ සෑහෙන්න අවිනිශ්චිතතාවලට මුහුණ දීපු සෑහෙන්න මානසික පීඩනයකට ලක් වෙච්ච ඉතාම අධික විදිහට කඩාවැටීම් රට තුළ ආර්ථිකමය වශයෙන් සිද්ධ වෙන වෙලාවක මේ හැමදේම දරාගෙන තමන්ගේ උපාධිය සම්පූර්ණ කරපු ඇත්තටම පෙර හිටපු උපාධායන්ට සාපේක්ෂව ඉතාම ඉහළ දරා ගැනීමකින් මේ උපාධිය සම්පූර්ණ කරගත්ත උගත්තු පිරිසක්. 2025 35000කට අධික උපාධායන් පිරිසක් ඉන්නවා. වර්තමාන ආණ්ඩුව මේගොල්ලන්ව පොදු වැඩපිළිවෙලක් තුළ රැකියාගත කරනවා කියන එක දිගින් දිගට ප්‍රතික්ෂේප කරත් උපාධාරීන් දිගින් දිගට මිලීමක් සිදු කරන්නේ මේ 35000 රැකියාගත කරන්න අපිව කප්පාදු කරන්න එපා කියන එක. ආණ්ඩුව දිගින් දිගටම කියනවා බල්ක් පිටින් රස්සා දෙන්නේ නැහැ උපාධාරීන්ට බල්ක් එකක් විදිහට අපි ගන්නෙ නැහැ කියලා. හැබැයි මීට කලින් තිබ්බ හැම ආණ්ඩුවක්ම උපාධාරීන්ට රැකියාව ලබා දීමේදී උපාධිධාරීන්ව තෝරලා බේරලා අරගෙන ටික දෙනෙක්ව රස්සා නොදී අයින් කරේ නැහැ. උපාධාරි කප්පාදු කරේ නැහැ. නමුත් මේ වර්තමාන ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙලත් එක්ක පැහැදිලිවම මේ 35000න් සැලකිය යුතු පිරිසක් තමන්ගේ රැකියාව අහිමි කර ගන්නවා. ඒකට හේතුව ඒගොල්ලෝ වරදක් කළා නෙමෙයි. ඊටාම් පීඩනයක් තියෙන වෙලාවක තමන්ගේ අධ්‍යාපනය හදාලා උපාධිය සම්පූර්ණ කරලා මේ හැමදේම කරලා තිබ්බත් මේගොල්ලන්ට රැකියාගත වෙන අවස්ථාව ආණ්ඩුව විසින් ලබා දෙන්නේ නැති නිසා. ආණ්ඩුව තුළ මේ 35000ට අදාළ පුරප්පාඩු මතුවලා තියෙද්දිත් ඇත්තටම මේ 2025 කලින් රැකියාව විරහිත උපාධාරීන්ට පොදු වැඩපිළිවෙලක් තුළ රැකියාව ලබා දීමේ හැකියාව තියෙද්දිත් ආණ්ඩුව දිගින් දිගටම පොදු වැඩපිළිවෙලක් තුළ රැකියාව විරහිත උපාධාර රැකියාගත කිරීමේ වැඩපිළිවෙල ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. මින් පෙර හිටපු කිසිම ආණ්ඩුවක් රැකියාව විරහිත උපාධාරීන්ට රැකියාව ලබා දීමේදී තෝරලා බේරලා රස්සා දුන්නේ නැහැ. හැම ආණ්ඩුවක්ම හැම විටම රැකියාව විරහිත අරගලයක් මතුවන හැම වෙලාවෙම පොදුවේ උපාධාරියා රැකියාව ලබා දුන්නා. ඒකට ඉඳගන්න මේසයක් පුටුවක් තිබ්බද නැද්ද කියන එක ගැන වර්තමාන තුර කතිකාවතක් ගොඩ නැගිලා තිබ්බත් මේ මොහොත වෙනකොට ඒ ගත්ත හැම කෙනෙක්ටම ඉඳගන්න මේසයක්ුත් තියෙනවා පුටුවකුත් තියෙනවා. ඒකින්ද කලින් තිබ්බ ප්‍රශ්නයක් ගැන කතා කරලා ඒක මේ පාරටත් ඇප්ලයි කරන්න ආණ්ඩුව උත්සාහ කරමින් මේ පාර මේ අයට දෙන්න ඕන උත්තරේ ආණ්ඩුව මග හරිමින් ඉන්නවා. වර්තමාන ඉන්න අයට පුටුවකුයි මේසෙකුයි දෙකක් දීලා එයාට රස්සාවක් දෙන්න පුළුවන් වේකන්සි ටික තියෙද්දි 2025 වෙනකොට රැකියාව විරහිත උපාධාරීන්ට රැකියාව ලබා නොදී ආණ්ඩුව කල් මරමින් ඉන්නවා. 2025 ඉන්නේ ඊටාම අවාසනාවන්ත අධික ලෙස අවිනිශ්චිතතාවලට මුහුණ දී පිරිසක්. කෙසේ වෙතත් මොවුන්ගේ එකමුතුකම 2025 ඉන්න උපාධාරීන් රැකියාව විරහිත උපාධාරීන් එකමුතුකම ශක්තියක් කරගෙන බලයක් කරගෙන ෆේලියර් අසමත් වීම තුලින් ඒගොල්ලන් නැගී හිටින්න පුළුවන් වෙන්න කියලා උපාධාරීන් වෙනුවෙන් හඬනගෙන හැමෝම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ අදහසත් කමෙන්ට් එකකින් පල්ලෙන් දක්වන්න අමතක කරන්න එපා. මොකද ඒක උදව්වක් වෙයි මේ සටනට සක්‍රියව දායකත්වයෙන් මෙතරම් කල් ලබා නොලෙච්ච කෙනෙක් ඉන්නවනම් එයාගේ දායකත්වය මෙතෙන්ට ලබා දෙන්න සිතුවිල්ලක් හරි ඇති වෙන්න. ඔයාගේ කමෙන්ට් එක උදව්වක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔයත් මේ සටනේ ඉන්න සක්‍රීය චරිතයක් නම් ඇත්තටම ඔයාගේ අදහස පල්ලෙහා කමෙන්ට් එකකින් දක්වන්න. ජය වේවා.